දැන් අපි සාධක හොයලා බැලුවොත් ඇයි දරුපල ප්‍රමාද වෙන්නේ කියලා ඒක ප්‍රධාන වශයෙන් එක්ක කාන්තාවට බලපාන ප්‍රශ්න හින්දා වෙන්න පුළුවන් තුනෙන් එකක්. එහෙම තුනෙන් එකක් පුරුෂයාට බලපාන ප්‍රශ්න හින්දා මේ දරුපල ප්‍රමාද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නටම පොදු කරුණු නිසා දරුපල ප්‍රමාද වෙන්න පුළුවන්. එතකොට අපි දැන් මේ කාන්තාවන්ට දරුපල ප්‍රමාද වෙන්න හේතු වෙන කරුණු කාරණා ගත්තොත් වැඩියෙන්ම බලපාන ප්‍රශ්නයක් තමයි මේ මාසයක් ගානේ ඩිම්බ මෝචනය වෙන එක නැත්නම් ඩිම්බයක් මෝරලා ඩිම්බයක් පිට වෙන එක ප්‍රමාද වෙන එක. ඒක අපි සරලව අඳුර ගන්න පුළුවන් යම් කාන්තාවකට එයාගේ මාස සුද්ධිය හැදෙනකොට ඒ මාස සුද්ධිය ක්‍රමානුකූල නැත්නම් එකෙන් අදහස් වෙන්නේ මාසයක් ගානේ ඩිම්බ මෝරන්නේ නැහැ කියලා. ඊට සමගාමීව දරුවෝ හැදෙන එක දරුපල ලැබෙන එක ප්‍රමාද වෙන්න පුළුවන්. ඊටත් අමතරව යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන් ගර්භාෂයේ සහ ගර්භාෂයෙන් පිට ඒ දරුපල ප්‍රමාද වෙන්න. එක්තරා එක අසනීපයක් තියෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා. මේ අවස්ථාවේදී වෙන්නේ ගර්භාෂයේ ඇතුලේ තියෙන පටක මාස සුද්ධිය හැදෙනකොට යෝනි මාර්ගයෙන් එළියට යනවා වගේම කොටසක් යනවා නාල දිගේ ෆැලෝපියන් නාල දිගේ බඩ ඇතුළට. ගිහිල්ලා ඒ ලේ කැටි වගේ ඒ ලේ එකතු වෙනවා ඩිම්බ කෝෂ සහ ගර්භාෂයේ පිටිපස්ස බිත්තියේ. මේ ලේ ගෙඩි නිසා නාලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ව්‍යාකූල වෙලා පිට වෙන ඩිම්බය නාලේ දිගේ ඇතුළට අරන් ඉන්න බැරි අවස්ථාවකට පත් වෙනවා. ඉතින් මේ වගේ හේතුවක් හින්දා දරුපල ප්‍රමාද වෙන්න පුළුවන්. ඊට අමතරව ගර්භාෂයේ තියෙන යම් යම් ගෙඩි උදාහරණයක් කිව්වොත් ෆයිබ්‍රොයිඩ්ස් කියලා අපි කියනවා. එහෙම නැත්නම් යම් යම් පොලිප් මස් දලු. ඒ වගේ කාරණා හින්දාත් මේ කාන්තාවන්ට දරුපල ප්‍රමාද වෙන්න පුළුවන්.